වීඩියෝ එක දැක්කට පස්සේ වුණා අයියට යාළුවෝ කතා කරලා කියනකොට මොනවාද බං මේ මොනවාද කරන්නේ මොනවාද කවුද බං මම මට අකමැති පිරිසකින් එක එක්කෙනා දවසින් දවස ඩැහැ ගැනීමෙන් පවතිනවා. යස් කියන කට්ටිය අතරේ නෝ කියන කට්ටිය අකමැති කට්ටිය හේටර්ස්ලා ඉන්ඩෝ ගොඩක් අය හිතාගෙන ඉන්න මනුස්සය නෙමෙයිනේ ශාන් පුතා කිව්වහම නිකන් මිනිස්සුන්ට මැවෙන්නේ අමුතුම නිකන් පිස්සෙක් කුද්දෙක් එහෙම නෑනේ. මේ මෙසේයි තේරුම් ගන්නත් මිනිහෙක්ට කොන්ද පණ තියෙන්න ඕනනේ. මම ඉන්නේ වෙන ඩිමෙන්ෂන් එකක වගේ මට වෙලාවකට හිතෙනවා. මේ වීඩියෝ එකෙන් පස්සෙත් ඔයාට මම හින්දා යම් කිසි නරක නාමයක් අහන්න උනොත් ඒ වෙනුවෙන් මට සමා වෙන්න. මං හින්දා ඔයාට අනිවාර්යෙන්ම මේ හොඳ දෙයක් අහන්න උනොත් ඔයා මට කෝල් කරලා තෑන්ක්ස් කරන්න. මම කවුද කියලා හරියටම අඳුර ගන්න මිනිස්සෙක් මාත් එක්ක විනාඩි 10ක් හරි මූණට හම්බෙලා කතා කරලා මාව තීරණය කරන්න කියලා මම ඉල්ලීමක් කරා. ආයිබෝන් අවසමට තවත් එංගලන්තේ ඉඳලා ටෝක් විත් බූ වැඩසටහනකින් හම්බෙන්න යන්නේ. අපි ඉන්නේ ඔක්ස්ෆර්ඩ් කිට්ටුව තියෙනවා කොස්වර්ල් කියලා ටවුන් එකක්, ඇත්තටම කවුන්ටි එකක්. ගොඩක් බිල්ඩින්ග්ස් මේ ටවුන් එකේ තියෙන්නේ පැරණි විදිහටම තියෙන ටවුන් එකක්. එතන ඒ කිට්ටුව තියෙනවා බර්ටන් on the water කියලා. එතන තමයි අපි මේ දැන් ඉන්නේ. ඉතින් අද අපිට හම්බ වෙනවා ලංකාවේ ඉඳලා ආපු අපේ මිත්‍රයෙක්. ඔහු නමින් ඔයගොල්ලෝ ගොඩක් දන්න කෙනෙක් තමයි ශාන් පුතා. මේ ඉන්නේ ශාන් පුතා. ඉතින් ශාන් මොකද තත්ත්වය? මොකදයි ඉතින් අපි ආවේ පෙරේදා. ඉතින් දැන් තව අපේ වැඩේට දවස් කීපයක් තියෙනවා. ඉතින් මේ දවස් ටිකේ චුට්ටක් ඇත්තටම මේ පොඩ්ඩක් ඇවිදිනවා. කොන්සෙප්ට් එක ගැන අපි කියමු නේද? කොන්සෙප්ට් එක ගැන මුලින්ම කියමු. ඔව්. කොන්සෙප්ට් එක තියෙන ප්ලේස් එකේ නම මට හරියට මගේ ඉන්ස්ටන් වල ඔව් තියෙන 8 වෙනිදා. 8 වෙනිදා. ඒ කියන්නේ මේ ඉරිදා තියෙන්නේ. ශාන් පුතාට අමතරව ඒකට එනවා ෂේන් සිං සමග ලයින් 1 බෑන්ඩ් එකේ ඒගොල්ලෝ මෙම්බර්ස්ලාත් ඔක්කොම එනවා. ජනා ඇතුළුව ඒගොල්ලෝ ඇතරම හෙට හවසෙන්ද ඉන්නේ. ඉතින් අපේ ශාන් පුතා ආවා ටිකක් කලින්. ෂෝ එක තියෙන්නේ ඇතරම නයිට් ක්ලබ් වයිබ් එක කරන එකක් කින්ස්ටන් වල තියෙනවා. ඉතින් ඒකට රෙඩි වෙමින් ඉන්න ගමන් අපිට මේ ශාන් පුතාව හම්බුනේ. ඉතින් මම හිතුවා අපි දෙන්න කතා වුණා මේ හැමදාම දැන් ශාන් පුතාගේ ඉන්ටර්විව්ස් බැලුවොත් තියෙනවා ගොඩක් ලංකාවේ ගොඩක් ඉන්ටර්විව්ස් තියෙනවා. අපි හිතුවා අද කතා කරමු කියලා වැඩි කතා නොකර සබ්ජෙක්ට්ස් එකක් කතා කරමු කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම ඔයාගෙන් අහන්න කැමතියි දැන් ඔයාට දැන් මටත් ඒක ඇහිලා තියෙනවා මේ රටෙත් සමහර අය කැමති නැහැනේ ශාන් පුතා අපිට සෙට් වෙන්නේ නැහැ මචං කියලා. එහෙම තමයි ගොඩක් මගේ වයසේ යාළුවෝ කතා කරන්නේ. ඔයාට ඒ වගේ ඒ කියන්නේ ෆෑන් බේස් එකේ ඇතිනේ ගොඩක් කැමති අය සහ අකමැති අය. ඒගොල්ලෝ ගැන ඔයාගේ මොකද්ද සාවරය? ඔයාට මොකද්ද හිතෙන්නේ ඒක ගැන? ඔයාට කැමති නැති මිනිස්සුත් ඉන්නවනේ. ඔව් ඇත්තටම ඒක කොහොමද දැනෙන්නේ ඔයාට? ඒක හොඳ දෙයක්. මම දකින දේ නම් ඒක හරිම හොඳ දෙයක්. දැන් මේ වීඩියෝ එක දැන් අපි දෙන්නා දැන් මේ වීඩියෝ එක දැක්කට පස්සේ වුණත් අයියට ඔයාගේ යාළුවෝ කතා කරලා කියනකොට මොනවාද බං මේ මොනවාද කරන්නේ මොනවාද කවුද බං මොකෙද්ද මේ කියලා අනිවාර්යෙන් ඔයාට ඔයාගේ යාළුවෝ එහෙම කතා කරලා කියයි. ඉතින් එහෙම තමයි අයියේ කියන්නේ. දැන් මම ආයිලා දැන් මේ UK අපි ඉන්නේ. ඉතින් හරි සතුටුයි මට මෙහාට ඉන්න ලැබිච්ච එක ගැන. ඒ වගේම ඔයාට තෑන්ක්ස් තමයි. දැන් අපි දෙන්න කතා කරන එක ඉතින් වාකු අපි චූටි වීඩියෝ එකක් කරමු. ඉතින් මට ඒකට කතා කරපුවාට ඔයාලට ගොඩක්ම ස්තුතියි. ඒ වගේම මෙහෙට මට එන්න කියලා මට ආරාධනා කරපු අපේ ඇවිල්ලා ඕගනයිසින් ක්‍රූ එකට thank you. ඉරංගයි Crown Entertainment මතක් කරන්න ඕනේ. ඒ වගේම නවිනි දෙන්න. අනිවාර්යෙන් අක්ක මතක් කරන්න ඕනේ. ඉතින් මෙහෙමයි. ඉතින් මම ඒක දකින්නේ අපි අපේ රටේ ජනාධිපතිතුමා ගත්තත් සාමාන්‍ය රටේ පළවෙනි පුරවැසියා. දැන් මෙහි මට හිතෙන්නේ මෙහි නෑනේ අයියා මෙහි ඇවිල්ලා ජනාධිපති කෙනෙක් නෑනේ.
මෙහි ඉන්න ඇවිල්ලා අග්‍රාමාත්‍ය. ඔව් ප්‍රයිම් මිනිස්ටර්. ඒකට එයා වුණත් සාමාන්‍ය රටේ පළවෙනි පුරවැසියාට වුණත් රටේ හැමෝම කැමති නෑ නේ. අපේ ජනාධිපතිතුමාට උනත් ඇවිල්ලා යායලා බහුතර කැමැත්ත මිස ඒකමතික තීරණයකින් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. රටේ පළවෙනි පුරවැසියා වගේ කෙනෙක් දැන් ලංකාවේ නෙවෙයි ඇමරිකාවේ ගත්තා. එයාටත් අකමැති පිරිසක් ඉන්නවා. ඉතින් අපි හැමෝටම අපි එක ආයත එක ආගම් තියෙනවා. ඉතින් අපේ ආගම් සා දැන් මගේ මම අදහන කෙනෙක් මම ෆලෝ කරන ෆිලොසොෆි එකේ ඇවිල්ලා නිර්මාතෘ තමයි ඇවිල්ලා අපේ බුදුහාමුදුරුවෝ. එයාටත් කැමති පිරිසක් ඉන්නවා. ලෝකේ බහුතරයක් එයාටත් අකමැති. ඉතින් අපි කවුද ඉතින් එහෙම බලනකොට ඉතින් අත්තනම අපි ඇවිල්ලා හරි පොඩි මිනිස්සු. මම හරි පොඩි ඒ අතින් ගත්තම. ඉතින් මම ඒක අමුතු දෙයක් විදිහට දකින්නේ නැහැ. ඒක හරිම සාධාරණයි, හරිම ස්වාභාවිකයි. ඒක ඕකේ. හැබැයි මම මෙහෙම දෙයක් කරනවා ඉතින්. මම මට අකමැති පිරිසෙන් එක එක්කෙනා දවසින් දවස ඩැහැ ගැනීමෙන් පවතිනවා. ඒක තමයි මගේ ටාගට් එක. මම කුස්සෙක් වගේ දවසින් දවස මට අකමැති එක එක්කෙනාව මගේ දැලට පටල ගන්නවා. ඒක මගේ ජොබ් එකේ කෑල්ලක්. ඉතින් මම ඒක කරනවා. ඉතින් මගේ අකමැතියට මම හරිම ආදරේ. මොකද මිනිහෙක්ට අර මම දැක්ක මේ ළඟදී ඇවිල්ලා කයිස් කෙනෙක් කයිස් අයියා ලස්සන වචනයක් කියනවා. මිනිහෙක්ට ඇවිල්ලා යර්ස් මෑන්ලම ඉන්න හොඳ නෑ ජීවිතේ. නෝ කියන්නත් නෝ කියන්න කට්ටිය ඉන්න ඕනේ. ඉතින් මම කැමති මං කරන හැම දෙයකටම එයා කියපු කතාවට මම එකඟ වෙනවා. යස් කියන කට්ටිය අතරේ නෝ කියන කට්ටිය අකමැති කට්ටිය හේටර්ස්ලා ඉන්න ඕනේ. එතකොට තමයි අපිව තව ටිකක් පේන්නේ. කැපිලා පේන්නේ. ඉතින් ඉස්සරහට එන්න පුළුවන් අපිට තව දේවල් අපේ වැරදි හදා ගන්න පුළුවන්. තව මොටිවේට් වෙනවා. අපේ තියෙන අඩුපාඩු අපිට තේරෙන්න ගන්නවා. කියන්නේ දැන් අපේ අය සම්පූර්ණ 100% හොඳ මිනිස්සුත් නෙමේ 100% අපේ කියන්නේ අපේ තව ගොඩාක් අඩුපාඩු තියෙනවනේ අය අපේ හැදෙන්නේ. දැන් මේ රටට ආවට පස්සේ උනත් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මේ රටේනොත්. මගේ තිවිච්ච තව අඩුපාඩු දෙක තුනක් මම මේ රටෙන් යනකොට හදාගෙන නිවැරදි කරගෙන යනවා කියලා මම හිතාගත්තා. ඒ කියන්නේ අපිට පේන්න තියෙනවනේ අයියා. දේවල්. ඉතින් මම එහෙම හිතාගත්තා. ඉතින් ඒගොල්ලොන්ගෙනුත් මම දේවල් ගන්නවා අකමැති අයගෙනුත්. ඒක තමයි ලෝක ස්වභාවය. ඉතින් ඒකට අපි සෙට් වෙන්න ඕනේ මම හිතන්නේ. මට මෙහෙම එකක් ආව දැන් ඔය කතා කරද්දි. දැන් ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ගේ දැන් අපි උදාහරණයක් ගමු ජෝතිපාල MS ෆර්නෑන්ඩෝ ඒගොල්ලන්ව ටිකක් හැල්ලු කරන ගතියක් තියෙනවා නේද ලංකාවේ. දැන් ජෝතිපාල මැරුණාට පස්සේ තමයි සින්දු අහන්න ගත්තේ ගොඩක් මිනිස්සු. දැන් MS ෆර්නෑන්ඩෝ කිව්වහම දැන් මගේ තරුණ කාලේ මම සින්දු අහනකොට මගේ තාත්තා අම්මා තාත්තා මට අහන්න දුන්නේ නැහැ ටැරන්ස් විජේවර්ධනගේ සින්දු. එතනින් ගියාම MS ලගේ මොනවද මේ සින්දු එහෙම කියලා එහෙම මෙන්ටලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ වික්ටර් රත්නායකලා සම්භාව්‍ය විතරයි. හැබැයි මම ඒකයි මම ඇත්තටම මාත් එක්ක ඉන්ටර්විව් එකක් කරමු කියන්නේ ගොඩක් අය හිතාගෙන ඉන්න මනුස්සය නෙමෙයිනේ ෂාන් පුතා කිව්වහම නිකන් මිනිස්සුන්ට මැවෙන්නේ අමුතුම නිකන් පිස්සෙක් කුද්දෙක් එහෙම නෑනේ. එහෙම නෙවෙයි. දැන් මම ආව දවස් ගාණක් මේ දැන් ඊයේ පෙරේදලා ආශ්‍රය කරාම මට හිතුණා මාර පොරක් ඔයා ඒ කියන්නේ ඇතුලේ මාර මිනිහෙක් ඉන්නේ කියලා වත් එක්ක කතා කරපුවාම මට තේරුණා. ඉතින් මට ඕනේ ඇත්තටම ඒ මිනිස්සුන්ගේ දෙන වැරදි මතේ අපි මිනිහෙක් ඉන්නකොට දැන් උදාහරණයට ඔයාව ගත්තාම ෂාන් පුතා කියන එක්කෙනා පුදුම ටැලන්ටඩ් මම ඔයාව ස්ටඩි කරලා තියෙනවා. මට තේරෙනවා ඔයා සින්දු ලියනවා. ඒකම මේවා ඔයාගේ රැප් කෙනෙක් විදියට රැප් ලියනවා. කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා. හරිද? එතකොට මෙලඩිස් දාන ඒවා කරනවා. ඔයා ඉතින් වෙනමම තැනක දැන් MS ෆෑන්ඩුත් එහෙම එක්කෙනෙක් නැත්තටම නමුත් ඒ සැලකිල්ල මට හිතුණා මම මේ ඉන්ටර්විව් එකක් කරලා සමහර අය මට දොස් කියනවා ඇත්තම. ඒ කියන්නේ මම මේ අනවශ්‍ය පුද්ගලින් ප්‍රමෝට් කරනවා වගේ එකක් තියෙනවා සමහර අයගේ අයිඩියාස්. ඉතින් නමුත් ඒක තමයි මට අයින් කරන්න ඕනාල් තිබ්බ මේ ඉන්ටර්විව් එකෙන්. ඇත්තටම එහෙම එකක් ඔයාලට දැනෙලා තියෙනවද එහෙම එකක්? එහෙම තමයි අයියා කියන්නේ. ඒක ලංකාවේ මිනිස්සුන්ගේ කියන්නේ මෙහෙමයි. ඉතින් ඔක ලංකාවේ මිනිස්සුන්ගේම කේස් එකක් නෙමෙයි. ඔකයිලා හෝමෝ සේපියන්ස්ලාගේ කේස් එකක්. දැන් අපි අයියා කියන්නේ අපිත් ඇත්තටම වෙලා හෝමෝ සේපියන්ස්ලා. ඉතින් හෝමෝ සේපියන්ස්ලා ඒ කාලේ ඉඳලම ඒගොල්ලෝ ඇවිල්ලා කියන්නේ තව කියන්නේ ඒගොල්ලෝ ඉන්නේ වෙලා දඩයන් සීන් එකේ. ඒ කියන්නේ තව කෙනෙක්ව තව සතෙක්ගේ ජීවිතයක් නැති කරලා ඒගොල්ලෝගේ කැම ටික මේ කරගන්න. ඊට පස්සේ තමන්ගේ වර්ගය අතරින්ම ඇවිල්ලා එක්කෝ කාන්තාවක් වෙනුවෙන් නැත්නම් මස් කෑල්ලක් වෙනුවෙන් මොකක් හරි දෙයක් වෙනුවෙන් නැත්නම් තමන්ගේ නවාතන වෙනුවෙන් තමන්ගේ අය වෙනුවෙන්ම යුද්ධ කරගත්තු කට්ටිය. ඉතින් හෝමෝ සේපියන්ස්ලාගෙන් අපි ඉන්නේ. ඉතින් අපේ ඒ වගේ දේවල් නොතිබුණොත් තමයි පුදුමේ. ඒ කියන්නේ තව කෙනෙක්ගේ කියන්නේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔයා කියන කතාව හරියද? මම හිතන්නේ නැහැ අපි දෙන්න මේ කරන වීඩියෝ එකෙන්වත් ඒ තියෙන මතේ නැති වෙයි කියලා. හැබැයි
දෙයක් ඇති සැටියෙන් තේරුම් ගන්නත් අය මිනිහෙක්ට කොන්දක් තියෙන්න ඕනේ. මම හිතනවා කියන්නේ මේ මෙසේයයි තේරුම් ගන්නත් මිනිහෙක්ට කොන්ද පණ තියෙන්න ඕනනේ. මේක මෙහෙමයි කියලා ඉතින් අර එහෙමත් පිරිසක් මේ වීඩියෝ එකෙන් දෙන්නෙත් තුන් දෙනෙක් හරි තේරුම් ගනි රයිට්. මේත් අපේ ලංකාවේ ඉන්න කොල්ලෙක්. හරි නියමයි හොඳයි. යාට මොකක් හරි මොන හරි අනිවාර්ය දක්ෂතාවයක් තියෙනවා. රයිට් අපි යාට විශ් කරනවා. කියන්නේ මම නම් කැමති අයියා කාගේ හරි කියන්නේ කතා කරන දක්ෂයි ඉන්නවා. දැන් අයියට හොඳට මිනිස්සුත් එක්ක ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා. සංනිවේදන හැකියාව අයියගේ හොඳ තැනක තියෙනවා. ඒ කියන්නේ මෙහෙම ඉන්ටෝ කරන සමහර අයට සින්දු කියන්න පුළුවන්. සමහර අයට ඩාන්ස් කරන්න පුළුවන්. සමහර අයගේ බිස්නස් මයින්ඩ් එක හොඳයි. එක එක මිනිස්සුන්ගේ එක එක දේවල් තියෙනවා. ඉතින් මම නම් හිතන්නේ වෙන්නේ නැත්තෙමත් ඒක වෙන්න ඕන දේ තමයි මොන හරි මිනිස්සෙක්ගේ තියෙන හොඳ දෙයක් දැක්කොත් එහෙම ඒක අපි යාට විශ් කරලා රයිට් ඕකේ වාගේ ගමන යන්න. ඒක ගැන දැන දැකලා සතුටු වෙලා අර කතාවකට කියන්නේ ඒ කියන්නේ අත දුන්න නැති වුණාට කමක් නැහැ. අඩුම තරමේ අවනම්බු නොකර ඉන්නවත් වග බලා ගන්න ඕන කියලා. මොකද ඒක ඇවිල්ලා මිනිස්සුන්ගේ තියෙන ඒක මම දකින්න විදිහට ඒකල ක්වොලිටි එකක් දැන් ගොඩක් වෙලාවට මේ රටේ මම දැකපු දෙයක් තමයි අඳුරන්නෙත් නෑ අපි අඳුරන්නෙත් නෑ. දැන් මාත් එක දැන් ඔයාලා එහෙම යනකොට ඔයාලා හම්බෙන ඉස්සරහට හම්බෙන හැම කෙනාටම හයි කියනවා කතා කරනවා. මං හිතුවා ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්ද කියලා. නෑ ඉතින් මේක එහෙම මිනිස්සු කරනවා. ඉතින් හරි සතුටුයි. ඉතින් ඒ වගේ දේවල් ඉතින් අපේ රටත් දැන් ඇත්තටම ඉස්සර වගේ නෙමෙයි. දැන් අපේ රටේ මිනිස්සු අපි කියන තරම් නරක නෑ දැන්. දැන් අපේ රටේ හොඳ ඔලු තියෙන මිනිස්සු ඉන්නවා. කියන්නේ ඔයාලගේ ජෙනරේෂන් එකේ අපේ ජෙනරේෂන් එකේ කියලා වෙනසක් නෑ. දැන් ඔය අපි දැන් මෙහෙම නිකන් කතා කරාට අපි දැන් මිනිස්සු එහෙම හිතයි කියලා කිව්වට ඇත්තටම දැන් එහෙම නෑ. දැන් මේ රටේ වුණත් අපේ ලංකාවේ ආයෙ මට ගොඩක් හම්බුණා මාර ලෙවල් එකක හිතන මිනිස්සු ඉන්නවා. දෙයක් තේරුම් ගන්න පුළුවන් හොඳ මයින්ඩ් සෙට්ස් වල ජීවත් වෙනවා. ඒගොල්ලන්ට තේරෙනවා ඒගොල්ලෝ මේ රටවල් වලට ඇවිල්ලා අර තිබිච්ච අර නස්කුණි ගති අතහැරලා හොඳට ඉන්න මිනිස්සු ඉන්නවා. හරි සතුටුයි ඒක දැක්කට පස්සේ අඳුර ගන්න ලැබීම හරිය සතුටුයි. ඒගොල්ලොත් එක්ක කතා කරද්දී ඒගොල්ලෝගේ විෂන් ඒගොල්ලෝ මේ රටවල් වලින් ඉගෙනගත්තු දේවල් ඒතර එහෙමත් ඉන්නවා ඒ ASCII ඉන්නවා. ඉතින් ඒක අපිට ඉතින් කරන්න දේවල් නෑ. ඒවා ඇවිල්ලා හෝමෝ සේපියන්ස් ඇල බ්ලඩ් ලයින් එකෙන් එන ඒවා වෙනස් කරගන්න බැරිම පිරිසකුත් අයියා ඉන්නවා ඔය ASCII. ඔව් හොඳයි. සීතලයි නේ පොඩ්ඩක්. පොඩි සීතලක් තියෙනවා. ටිකක් සීතලයි. ඔව්. anyway මෙහෙමයි දැන් ඔයා ෆස්ට් ටයිම් ඉංග්ලන්ඩ් වලට ආවේ. ඔව්. මං හිතනවා තවත් ගොඩක් රටවල් වලට සංචාරය කරලා තියෙනවානේ. ඕස්ට්‍රේලියා, ජපාන් ඒ වගේම මැද පෙරදිග රට. මැද පෙරදිග හැම රටටම ගිහින්. ඔව් ඉතින් ටිකක් ගිහිල්ලා තියෙනවා. ඔව්. එතකොට දැන් ඔයා දැන් මේ වගේ රටකට ආවහම කලාකාරයෙක් විදිහට ඔයාට නිකන් මොන වගේ ෆීලිං එකක්ද දැනෙන්නේ? ඉතින් අයියා ඇත්තටම ඔය ඉතින් මම විතරක් නෙමෙයි අපේ කොල්ලෝ කෙල්ලෝ හැමෝම ආසයි ලංකාවෙන් ගොඩක් කට්ටිය ඉතින් ඉගෙන ගන්න යනවා නැත්නම් ජොබ් එකක් කරන්න යනවා සමහර සල්ලි තියන අය ඉතින් ට්‍රැවල් කරන්න යනවා. ඉතින් මොකක් හරි හේතුවක් හින්දා මගේ මේ ආර්ට් එක හින්දා හරි මට ලංකාවෙන් පිට ඉතින් ඒ වගේ රටවල් වලට ගිහිල්ලා එන්න ලැබෙන එක ගැන මම හරි සතුටුයි. ඒක මගේ වාසනාවක් නෙමෙයි. ඒක මගේ ඉතින් මගේ ඒක ඇවිල්ලා වාසනාවට කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒ ඉතින් මම මහන්සිලා කොහොම හරි මේ මැච් එක මෙහෙම කරගත්තු හින්දා ඉතින් ලංකාවෙන් පිටට දැන් විශේෂයෙන් මේ රටට ආවට පස්සේ නම් හරිම වෙනස්. ඒ කියන්නේ අය ගහකොළ ඉඳලම වෙනස්. නම ගොඩාක් රටවල් වලට එහෙම ගොඩාක් ට්‍රැවල් කරපු මිනිස්සුෙකුත් නෙමෙයි. හැබැයි සාමාන්‍ය රටවල් 15කට 20කට විතර ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ලංකාවෙන් පිටට කලාකාරයෙක් විදිහට ආවට පස්සේ මම හිතනවා ඒ කලාකාරයාගේ ඔළුවේ තියෙන කලාව ආයි නැවත උපදිනවා වගේ එකක් මට තේරෙනවා. ඉතින් මම හිතනවා මෙතෙන්ට මම නෙමෙයි එන්න ඕනේ. මේ දැන් අපි මෙතන ගත්තොත් මෙතන අයියා මේ යනවා ලස්සන වතුර පාරක්. මේකේ මිනිස්සෙට බැහැලා විදගෙන යන්න පුළුවන්. යට පේනවා. ඊට පස්සේ වටේම තනිකර ඇවිල්ලා ග්‍රීන් පාට්. කෙලිම කොළ පාටයි අහස ඊට පස්සේ වෙද එක සීතලයි. මෙතෙන්ට එන්න ඕන මම නෙමෙයි ඇත්තට. මෙතෙන්ට එන්න ඕන ලංකාවේ ඉන්නවා ඇවිල්ලා හොඳ පද රචකයෝ. next level. මම හිතනවා මේ වගේ කෙනෙක් මෙතෙන්ට ආවොත් ලංකාව හෙල්ලෙන වැඩ දෙක තුනක් මෙතන ලියවෙයි කියලා. ඒ වගේම මෙතන ලංකාවේ ඉන්නේ පොත් ලියන අය. මම හිතනවා මේ වගේ තැනකට ආවොත් එයා පිස්සු ඇදෙයි කියලා. ඉතින් මටත් මේ ටිකට පිස්සු ඇදුනා. හරිම ලස්සනයි. මගේ ඔළුවේ අපි ඔය රටකින් රටකට යද්දී ඔළුවේ තියෙන අර කැපැසිටි එක චුට්ට වැඩි වෙනවා. චුට්ට අපි දක්න දේවල් වැඩි වෙනවානේ. චුට්ට වැඩි වෙනවා. ඉතින් තව දෙයක් තමයි මෙහි දැන් ඒක ඇවිල්ලා ගොඩක් රටවල් වල තියෙනවා. දැන්
මේ තව මම දැක්ක දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ලංකාවේ අපි පාරක මෙහෙම යද්දී හැමතැනම ගෙවල් තියෙනවනේ. කිලෝමීටරෙන් කිලෝමීටරයට ගෙවල් තියෙනවා. මෙහෙ එහෙම නැහැ. මෙහෙම ගමක් තියෙනවා. ආයි මෙහෙම ගමක් තියෙනවා. ඒ අතරමැද යන පාරේ කඩවල් ගෙවල් නැහැ. ඒ ටිකේ මිනිස්සු පරිසරයට අතහැරලා තියෙනවා. ඉගෙනලා නිදහසේ ඒ කියන්නේ ගහක කොළක තියෙන නිදහස් වර්ධනයට ඒගොල්ලෝ ඉඩ හදලා තියෙනවා. අතරින් පතරි භාගාතේ ගෙවල් හදලා බිල්ඩින්ග් හදලා පාරවල් ගහලා කඩවල් දාගෙන එහෙම නැහැ. ඒක මම දැකපු තව හොඳ දෙයක්. ලංකාවේ ඔය අපි ඇවිද යනකොට ඔය ඇල්ල නූරලි පැත්තේ යනකොට මාර ලස්සන views මැද පුඩි ගෙවල් හදලා තියෙනවා. හරි කැතයි. ඒක එහෙමයි කියලා තේරුම් ගත්තෙත් මම මෙහෙට ආවට පස්සේ ඉතින් ඒ වගේ ඉතින් හොඳ දේවල් ඔලුවට දාගන්නවා. ඔලුවට දාගන්න. ඔව්. එතකොට මට මෙහෙම එකක් අහන්න හිතුණා දැන්. දැන් ඔයා කිව්වා දැන් කතාවක් අනිත් එක මට මේ ඔයත් එක්ක මං ඊයේ කතා කරද්දී ඔයා මට කිව්වා අයියා මම ඉන්නේ වෙන තැනකනේ. දැන් මට ඔයාව තව අවුරුදු 5කින් හම්බුණා. ඔයාට මගේ මූණ මතකයි. හැබැයි මේ සිද්ධිය මතක නැති වෙයි කියලා. අපි කීත්‍රෝ එයාපෝට් එකේදී හම්බෙච්චලා කිව්වා. ඔව්. ඒ වගේ ඔයා නිකන් වෙන ලෙවල් එකක නිකන් හිතන ඒකනේ දේවල් ක්‍රියේට් වෙනවා වගේ. ඔව්. හරිද? එතකොට දැන් උදාහරණයක් ගමු සඳමාලි. තමයි ඔයාගේ හිට්ම සෝං එක මේ වෙනකොට. ඔව්. ඒක ලියවෙනකොට නිකන් ඔයා මොන හරි පාවිච්චි කරලා ලියනවා වගේ කොහොමද ඕක වෙන්නේ? නිකන් මට හිතුණා ඒක දැනගන්න ආසයි. මොකද ඔය ක්‍රියේෂන්ස් ඉන්නේ කොහොමද? මොකද ලංකාවේ සමහර අය සර්ටන් දේවල් පාවිච්චි කරලා කරනවානේ වගේ. ඔව් ඇත්තටම කියන්නේ දැන් ඔය මම මේ වෙනකන් හදපු ක්‍රියේෂන්ස් ගැන ඇත්තට මම ලොකු සෑහීමකටපත් වෙන්නේ නැහැ. මොකද මට හිතනවා හැමතිස්සෙම හොඳම දේ ඊළඟ එක වෙයි කියන මතේ තමයි මගේ ඔළුවේ තියෙන්නේ. හොඳම දේ තාම ආවේ නැහැ කියන මතේ හැමතිස්සෙම මම ඉන්නවා. මගෙන් ආපු දේවල් මදි මම මොනවාද මේ කරලා තියෙන්නේ කියලා වෙලාවකට සමහරලාට මට හිතෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ අයියා ඔව් මම ඉන්නේ පොඩ්ඩක් වෙන. ඒක මගේ සමහරවිට වැරද්දක් වෙන්නත් පුළුවන්. මම ඉන්නේ වෙන ඩිමෙන්ෂන් එකක වගේ මට වෙලාවකට හිතෙනවා. එන මට මිනිස්සු අමතක වෙන්නේ නැහැ. මට මිනිස්සුන්ගේ මූණු මතකයි. මිනිස්සුන්ගේ හිනාව කවදාවත් අමතක වෙන්නේ නැහැ. හැබැයි මට ওই මූමන්ට්ස් එහෙම අමතක වෙනවා. ඒ කියන්නේ දැන් අපි මේක අමතක වෙන්නේ නැහැ. අපි දෙන්නක මේක දැන් වීඩියෝ එක තියෙනවනේ සාක්ෂියකට. එහෙම නැතුව මට සමහරලාට දැක්කම මට වාව දැකලා පුරුදුයි මට සෙට් වෙච්ච තැන මතක නැහැ. එහෙම වෙලාවල් තියෙනවා. ඊයර වෙන්නේ අර මම ඉන්නේ වෙන ලෝකෙක ඉතින් ඒක අර මිනිස්සු කලින් කිව්ව එක හරි අර පිස්සෝ කියලා කියන්නේ ඉතින් එහෙම මිනිස්සු කියන එක හරි ඇත්තනම. ඒක මිනිස්සුන්ගේ වරදක් නෙමෙයි. ඒක ඉතින් අපි දැක්කම ඉතින් පිස්සෝ වගේ පේන එක ඉතින් වැරදකුත් නෑ අයියා. ඉතින් ඒගොල්ලෝ එහෙම කියන එකෙත් ඉතින් ඇත්තටම අපි ඉතින් ඒක අතකින් බැලුවම සාමාන්‍ය මිනිස්සුන්ට වැඩි පොඩ්ඩක් වෙනස්. වෙනස්. ඉතින් එහෙම ඒක ඉතින් එහෙම පිස්සෝ තමයි අයියා. ඉතින් ඒක අතකින් බැලුවම ඉතින් එහෙම තියනවා ඉතින්. ඉතින් මම මේ පිස්සුවෙන් මොකක් හරි වැඩක් ගන්නවා එච්චරයි වෙනස. පිස්සුවට වා කැමති නේ? මම කැමති. මම හරි මම ආදරය කරනවා මේ පිස්සුවට. කැමති. හැබැයි ඉතින් මෙහෙම මට වඩා හොඳ තව හොඳ පිස්සොත් ලංකාවේ ඉන්නවා. එයාගේ ඇවිල්ලා ක්‍රියේෂන්ස් මම කියනවා මම ඉල්ලීමක් කරනවා මේක බලන අයට ලංකාවේ ඉන්න අලුත් කොල්ලෝ ඉන්නවා. අලුත් කැල මියුසිෂියන්ස්ලා අලුත් රයිටර්ස්ලා අලුත් දේවල් කරන කට්ටිය මම කියනවා චුට්ටක් ඔයගොල්ලෝ මේ රටවල ඉන්න ගමන් චුට්ටක් ලංකාව පැත්ත පොඩ්ඩක් සර්ච් කරලා චුට්ටක් බලන්න. ඒ වගේ කෙනෙක් දැක්කොත් කමෙන්ට් එකකින් හරි ඒගොල්ලන්ට සපෝට් කරන්න. හොඳ පිස්සෝ ඉන්නවා. ජෙනුවින්ලි හොඳම පිස්සු කෙලින හොඳ පිස්සෝ ඉන්නවා. මම පිස්සෝ කියන වචනේ වැරදියට ගන්න එපා. ඒ කියන්නේ වැඩ්ඩෝ. හොඳ වැඩ්ඩෝ ඉන්නවා. සමහරවිට ඒ වැඩ්ඩෝ ඉදිරි මේන කාලය ඇතුළේ ඒගොල්ලන්ගේ ක්‍රියේෂන්ස් හරි විදියට මිනිස්සුන්ට පිච් කරලා හරි විදියට වැඩේ කරොත් එහෙම අපිට නෙමෙයි ඒගොල්ලන්ට තමයි මේ දැන් මේ ටුවර්ස් උනත් ඒගොල්ලන්ට තමයි හම්බෙන්න ඕන මම විශ්වාස කරනවා. මේ වෙද්දි කට්ටියට දකින්න ඉන්න පුළුවන් සම්පත් අපි හින්දානේ මේ අපි වෙන්නේ. හැබැයි ඒ දක්ෂයෝ ටික හරියට එළියට බැස්සොත් එහෙම මම හිතනවා මට අපිට ටුවර්ස් එන්න වෙන එකක් නැහැ. ඒගොල්ලෝ තමයි ටුවර්ස් වල ඉන්නත් ඕනේ ඇත්තටම. ඒක නිහතමානීව කියන්න ඕනේ. හොඳ අපිට වඩා හොඳ දක්ෂයෝ ලංකාවේ ඉන්නවා. හොඳයි. අපි මං වාගේ වෙලාව තවත් ගන්න ටිකක් සීතලත් වැඩි. සීතල කේස් එක තමයි තියෙන්නේ වෙන කේස්. එහෙනම් මම ඔයාලට හදවතින්ම සුව ප්‍රාර්ථනා කරනවා ෂාන් මේ වැඩේ හොඳට කොන්සර්ට් එක කරන්න කියලා සන්ඩේට. ඒ වගේම මේ වීඩියෝ එකෙන් පස්සෙත් ඔයාලට මම හින්දා යම්කිසි නරක නාමයක් අහන්න උනොත් ඒ වෙනුවෙන් මට සමා වෙන්න. මං හින්දා ඔයාට අනිවාර්යෙන්ම මේ හොඳ දෙයක් අහන්න උනොත් ඔයා මට කෝල් කරලා තැන්ක්ස් කරන්න. අනිවාර්යෙන්. දැන් අපි
අපි දෙයක් කරලා අපි කවුද ශාන් පුතා කවුද කියලා කියන්න ඕනි මට ඕනනේ ඒකයි. මගේ ඒකට චුචු සමායන්න ඕන බාධ කරාට කියන්නේ මම දැන් ඔයා ඇත්තටම මේ දවස් දෙකේ අපි ආශ්‍රය කරන්න ලැබිච්ච හින්දා ඔයා තීරුම් ගත්තු හින්දා නේ ඔයා මේ ඔයාගේ කාලය කැප කරේ මේ මාත් එක්ක කතා කරන්න. ඉතින් මම නම් විශ්වාස කරනවා මම කවුද කියලා හරියටම අඳුර ගන්න මිනිස්සෙක් මාත් එක්ක විනාඩි 10ක් හරි මූණට හම්බෙලා කතා කරලා මාව තීරණය කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. යරෙන්න ඕගොල්ලෝ තීරණය කරන්න එපා. ඕගොල්ලන්ගේ තීරණය කිරීම සම්පූර්ණ වැරදි. අනිවාර්යෙන්ම ආශ්‍රය කරලා බලලා තමයි විනාඩි 5ක් කරේ අනුමතර විනාඩි 5ක් කරේ. හොඳයි එහෙනම් all the best. thank you so much අයියා. හැමදාම හොඳ ආකාරයෙන් සිදු වෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. මේ රටේ ඉන්න UK වල ඉන්න ඕගොල්ලෝ දවසින් දවස දියුණු වෙන්න ඕනේ. අපි ඊළඟ පාර මේ රටට එද්දී ඕගොල්ලෝ හොඳ තැන්වල ඉන්න ඕන. මේ පදින වාහනේ වෙනස් කරලා හොඳ වාහනයකට යන්න ඕන. ලස්සන පෞල් ජීවිත ගෙවන්න ලස්සනට ඉන්න ඕනේ කියලා මම මේ රටේ ඉන්න මගේ සහෝදර සහෝදරයන්ට විශ් කරනවා. thank you so much. thank you. අපි තවත් දවසක හම්බෙමු. එතකන් ආයුබෝවන්.